හෙලෝ කට්ටිය කොහොමද next week forecast එකක් අරගෙන ආවේ යුරෝ USD GBP USD සහ ගෝල්ඩ් එක අපි පොඩ්ඩක් මුලින් යුරෝ එකේ ඉඳන් එමු යුරෝ එක මොකද වෙන්නේ කියලා අපිට දැන් ගත්තට පස්සේ යුරෝ එකේ 1 month chart එක ගත්තට පස්සේ අපිට පේනවා sell side පැත්තට මාකට් එක move වෙලා තියෙනවා ඒතර ගත්තට පස්සේ මෙතන තියෙන්නේ වර්ඩ් බ්ලොක් එකේ ටැප් වෙලා මාකට් එක sell side පැත්තට shift වෙලා තියෙනවා. ඒතර වන්ති ගත්තට පස්සේ අපිට real liquidity මෙන්න මෙතන හැදිලා තියෙන බලා ගන්න පුළුවන්. එන්න මේ විදිහට අපි දාගමු previous month low කියලා. black color එකකින් හරි ඊට පස්සේ අපි weekly ඇවිල්ලා බැලුවොත් මාකට් එකේ weekly අපිට බලා ගන්න පුළුවන් වෙනවා weekly CRT එක ප්ලේ වෙලා තියෙනවා මේ week එකේ ප්ලේ වුණා මෙන්න මේ විදිහට CRT high එක සහ low එක තමයි previous month low එක හරිද CRT high එක බලා ගන්න එතකොට දැන් next week එක ඇවිල්ලා අපිට expect කරන්න ඕන මෙන්න මේ විදිහට මාකට් එක මේ වගේ movement එක week එක open වෙලා පොඩි movement එකක් ගිහිල්ලා මාකට් එක මේ CRT complete කරයි කියලා අපිට expect කරන්න පුළුවන්. ඒක ගත්තට පස්සේ අපිට මෙතන order block level එකක් තියෙනවා. ඒ වගේම අපි daily chart එක ගිහින් බලමු. ඔව්. daily chart එක ගිහින් බලුවට පස්සේ අපිට මෙතන තියෙනවා resistance එක. ඒ වගේම දැනටම මෙතන tap වෙලා තමයි market එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට මෙතනට එන්න chance එකක් තියෙනවා. ඒ නැතත් මේක මේ වගේ මට්ටමකින් උනත් week එක open වෙලා එන්න පුළුවන්. හරිද? එතකොට අපි next week එකේ අපි බලමු next week එකේම මෙතන previous month low එකටම market එක move වේද කොහොමද කියලා news ටිකත් එක්ක අපි බලමු කොහොමද එන්නේ. ඒතකොට idea එක තියාගන්න higher time frame අපි sell side curve එක තමයි ඉන්නේ. එතකොට අපේ drawn liquidity තියෙන්නේ මෙන්න මේ low එක. හරිද? price එක දැම්මොත් මෙන්න මේ price level එක තමයි අපේ drawn liquidity තියෙන්නේ. හරිද? ඒක අපි මෙහෙම මෙමු view chart එකට view chart එක අපිට බලා ගන්න පුළුවන් SMT එකක් අපිට හැදිලා තියෙනවා high time frame ලොකු SMT එකක් ඊට පස්සේ සාමාන්‍ය මේ වගේ SMT එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. sorry මේ වගේ අපිට SMT එකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට ජීව එකත් කියන්න පුළුවන් ජීව එක දැන් මාකට් එක ස්ට්‍රක්චර්ස් මෙතන බ්‍රේක් වෙවි ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන අපිට පුළුවන් මේක high resistance liquid point එකක් විදිහට ගන්න. මෙතන liquidity අරගෙන මාකට් එක order block එක tap වෙලා ඔන්න ආයේ එයාගේ sell side movement එක යන්න පටන් ගන්න තියෙනවා. හරිද? ඒතර ගත්තට පස්සේ අපිට GU වලත් high time frame යට lows වලට target ගන්න පුළුවන්. එතකොට මේ අපි daily ඉන්නේ high time frame ගත්තට පස්සේ අපිට මේ යට lows තියෙනවා. ඊට පස්සේ අපි දැන් daily chart එකේ ඉන්නේ. එතකොට අපිට next week එක දැන් මෙතන fair value gap එකකට මාකට් එක tap වෙලා තියෙන්නේ. මේ විදිහට. එතකොට අපිට next week එකේ සාමාන්‍ය weekly high එක හදලා
ඒක මෙන්න මේ වගේ මූවමන්ට් එක එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. ඒකෝර මේ වගේ හයි එකකට මෙතන තියෙන මේ fair value gap level එකට ගිහිල්ලා මාකට් එක එන්න possibility එකක් තියෙනවා. එතකොට ඔන්න fair value gap level එක ඒකත් එක්කම අපිට මෙතන බලා ගන්නකොට කිව්වේ මේක ලයින් වෙලා තියෙනවා. ඒතර අපිට එතන හොඳ key level එකක් විදිහට ගන්න පුළුවන්. මාකට් එක shift වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අපිට view එකේ next week එක expect කරන්න පුළුවන්. කට්ටියට මේත් එක්ක මතක් කරනවා ඔයගලන්ගේ මොන ප්‍රශ්නේ දේවල් තියෙනවා අපේ WhatsApp chat group එක තියෙනවා. ඒකට join වෙලා ප්‍රශ්න කතා කරන්න පැටි කරගෙන යන්න පුළුවන්. free group එකක් තියෙන්නේ. ඔයගලන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවිල කතා කරගෙන යන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට තමයි EUGU තියෙන්නේ. next week එක අපිට expect කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් කොහොම ගිහිල්ලා බලමු අපේ මේ week එකේ අපිට කොහොමද opportunities තිබුණේ කියලා. එතකොට අපිට මේ week එක ආවට පස්සේ අපි පොඩ්ඩක් මාර්ක් කරගමු Monday Monday අපිට මෙතනින් තමයි ඉන්නේ යුරෝ එකේ Monday open එක open වෙලා choppy market එකක් තමයි week එකේ තිබ්බේ මේ week එකේ. එතකොට මෙන්න මේ range එක YouTube කරලා තමයි කියන්නේ මේ range එක ඇතුලේ තමයි කට්ටිය මෙච්චර දවස් market එක මේ move වෙලා තියෙනවද? මෙන්න මේ range එක. ඒතකොට මේ range එක ඇතුලේ තමයි market එක move වෙලා තියෙන්නේ. මම box එකක් දාලා පෙන්නන්නම් මේ. පේනවද? මේක ඇතුලේ කට්ටිය ට්‍රැප් වෙන්නත් ඇති. මොකද දැන් sell side liquidity මෙතන තියෙනවා කියලා බලන් ඉන්න අය ඉන්නවා. මෙහෙට යන trade hold කරනවා. මේ මාකට් එකයි මේ හැල්ලා ගිහින්. ඒක අපි මේ වගේ වෙලාවදී කට්ටිය කරන්න ඕනේ මේ range එක ඉද්දි ඒ range එකේ liquidity ගන්නකම් පොඩ්ඩක් patience බලන් ඉන්න එක තමයි කරන්න ඕනේ. ඒතර දැන් මෙතන ගත්තට පස්සේ මෙන්න මේ range එකේ liquidity මෙතනින් purchase කරලා මාකට් එක මේ විදිහට sell side movement එකක් දුන්නා. හරිද? එතකොට අපිට ගත්තට පස්සේ අපිට CRTs form වෙලා තියෙන අපි විදි බලමු. එතකොට මෙතන ගත්තොත් මෙතන 21 එක CRT එක අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට මම හිතන විදිහට අපිට SMT එකක් තිබුණා එතන. මෙතන අපිට SMT එකක් තියෙනවා. ඒ විදිහට SMT එකක් දීලා තියෙන්නේ. එතකොට මෙතන අපිට CRT එක ෆෝම් වෙලා තියෙනවා. ඊට අමතරව අපිට ආයෙත් මෙතන CRT එකක් තියෙනවා. sorry ගන්න මම week කලින් මේ week එක කලින් week එකේ ඉඳන් මේ අරන් තියෙන්නේ. sorry. එතකොට මම මේ week එකේ setups ටික තමයි පොඩ්ඩක් අපිට format ටික පෙන්නන්නේ. ඒතර මෙතන අපිට setup එකක් තියෙනවා. ඊට අමතරව අපිට මෙතනත් setup එකක් form වුණා. අපිට key level align වෙලා මේ key level align වෙලා අපිට setups form වුණා. ඊට අමතරව මෙතන අපිට setup එක form වුණා. හරිද? ඒත් මේ week එකේ අපිට ගත්ත entry 1 2 3 4යි. මෙතන entry එක issue එකක් නැහැ. මේක පොඩක් අවුලක් නැහැ. අර 50 මිනිත් ගිහවනම් මෙතනක් ගත්තට පස්සේ අපිට මෙතන මෙන්න මේ range එකේ liquidity අරගෙන තමයි මෙතන අපිට sell side movement එකකුත් මෙතනත් අපිට SMT බලා ගන්න පුළුවන් වුණා. ඔන්න ඔය විදිහට තමයි market එකේ එතකොට මෙතන setup එක ගත්තොත් මෙතනින් අපිට order block එකේ entry ගන්න පුළුවන්. ඒත් මේකේ තාම මේ low එක ගත්තේ නැහැ. ඒතර අපි බලන් ඉන්න ඕනේ දැන් next week එකත් එක්ක කොහොමද market එක movement එක දෙන්නේ කියලා. ඒතකොට සමහර විට අපිට expect කරන්න පුළුවන් මෙහෙම මේ low එක අරගෙන ආයෙත් market එක උඩට යයිද
නැත්නම් මේක මෙහෙමම මාකට් එක sell side පැත්තට move එක දෙයිද කියලා. එතකොට අපිට මම expect කරනවා අපේ next week එකේ හොඳ trades ටිකක් form වෙයි කියලා. දැන් මම මෙතන මේක මෙහෙම හන්දට මේක මේ මෙතන මේ වගේ price level එකට ගියත් මාකට් එක හැරිලා ආයෙන්න ඕනේ. එතකොට මම expect කරන විදිහට දැන් මෙතන මේ මාකට් එකේ ගත්තොත් පොඩ ප්‍රීමියම් අපි ප්‍රීමියම් ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ 0.5 level එකට වගේ ආවා. එතකොට අපි ගත්තොත් මෙතන බලමු. අපි 0.5 ටැප් කරලා තියෙන්නේ. ඒ වුණත් එන්න possibility එකක් තියෙනවා. ඒ නැත්නම් අපි කොහොම මාකට් එක move වෙන විදිය එක බලලා අපි trades වලට යමු. හරි. එහෙනම් කට්ටිය අපි යුරෝ එකේ GBP එකේ අප්ඩේට් එක දුන්නා. අපි දැන් පොඩ්ඩක් gold එක පැත්තට ගිහිල්ලා එමු. හරි. gold එක ගත්තට පස්සේ මම මේ පැත්තේ silver එක දාගෙන ඉන්නවා. SMT එක බලන්න. එතකොට අපිට ගත්තට පස්සේ අපිට gold එකේ බලා ගන්න බව monthly low එකක් තාම අපිට තියෙනවා මෙතන. ඒත් එක්ක මෙතන අපිට SMT එකක් බලා ගන්න පුළුවන් ඒ low එකත් එක්ක. ඒකත් එක්ක අපිට මේ buy movement එක ගියා කියන්න පුළුවන්. මෙතන pair value gap එකේ tap වෙලා තමයි silver එක එතනට move වෙන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට අපි පොඩ්ඩක් weekly පැත්තට ගිහිල්ලා බලුවොත් weekly chart එකට ඔය විදිහ තමයි තියෙන්නේ. එතකොට මේකෙත් ගත්තට පස්සේ අපිට CRT එක මේ විදිහට බලා ගන්න පුළුවන් නේද? මේක කම්ප්ලීට් වෙලා නැහැ. අපි බලමු සිල්වර් එකෙත් කොහොමද ඒක තියෙන්නේ කියලා. ඔව් සිල්වර් එකේ නම් මේ CRT කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඒතකොට ඒකත් එක්ක අපිට මේ SMT එකත් එක්ක buy movement එක ගියා කියලා කියන්න පුළුවන්. එතකොට අපි daily chart එකට යමු. daily chart එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන buy side පැත්තට CR ටිකක් හැදිලා තියෙනවා. මෙතන SMT එකත් එක්ක ඔය විදිහට දැන් මෙතන ගත්තට පස්සේ මෙතනත් අපිට මේ rejection එක ආවේ පොහව key level එකකින්. එතකොට ඒක අපි group එක කට්ටියට නම් update එක දුන්නා. ඒක long trades catch කරගෙන තිබුණා. buy level එක එතකොට අපිට මේක ගත්තට පස්සේ අපිට දැන් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මාකට් එකේ CSD වීමක් බලා ගන්න පුළුවන්. එතකොට ගත්තවත් මේකේ පොඩ්ඩක් අපි weekly Monday range එක පොඩ්ඩක් බලන්න ඕනේ. ඇත්තටම. එතකොට මේකෙදි possibilities දෙකක් තියෙනවා. එකක් තමයි මාකට් එක මෙන්න මෙතනට වගේ ඇවිල්ලා 4039ට වගේ ඇවිල්ලා buy movement එක ගිහිල්ලා මේ range එකේ liquidity අරගෙන ආයේ sell movement එකක් යයිද කියන එක තියෙනවා. ඒත් එක්කම නැත්තම් අපිට මෙතනින් මේ දීලා තියෙන shift එක නිසා අපිට මේ high එක ගලවන්නෙම නැතුව අපිට sell movement එක දෙයි කියලා expect කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙන්න මේ. ඒකෝර අපි මේකේ range එක හැදෙන විදිහත් එක්ක බලමු. එතකොට උනන්ට මේවා මොනවා හරි එතකොට මේක කොහොමද අපි මේ එන week එකේදී මේක play කරන්න කියන එක බලන්න. ඕගොල්ලෝ අපේ මේ WhatsApp group එකට join වෙන්න අපි ඉතරේ කතාව කරලා entries share කරගෙන යනවා ඒ ටික. හරි. එතකොට ගත්තට පස්සේ අපිට මේ gold එකේ ගත්තොත් මේ week එකේ අපිට අපි මෙතනින් entry එකක් catch කරා. ඒ වගේම ආයෙ මෙතනින් entry එකක් catch කරා. ආයෙ මෙන්න මෙතනින් entry එකක් catch කරා. මේ level එකේ. ඒතර ඔන්න ඔය තමයි gold එකේ movement එක ගියේ. ඔන්න ඔය විදිහට තමයි එතකොට දැන් මේ week එකේ අපි expect කරගෙන ඉන්න විදිය. ඔයගොල්ලොන්ට මොනවායි ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම video එක like එකක් දාන්න මතක කරන්න එපා. අපි සෙට්ලා ප්‍රතියක් කරගෙන යමු. උරන්ට group එකට join වෙන්න ඕන නම් පල්ලෙහා තියෙන link එක ඒ click කරලා WhatsApp group එකට join වෙන්න. Telegram එකේ update group එකක් තියෙනවා.
ඒ වගේම WhatsApp එකට join වෙලා වැඩ ටික කරගෙන යමු. එහෙනම් කට්ටිය වීඩියෝ මෙතනින් නවත්තනවා. බලපෑම හැමෝටම thank you. එහෙනම් අපි ආයෙත් අපේ ඒ වගේ මතක් කරනවා අපේ CRT series එක පටන් ගත්තා. ඒකෙත් වැඩ ටික කරගෙන යනවා. ඕගොල්ලන්ට මේක CRT මුලින්ම ඉගෙන ගන්න පුළුවන් එකකින්. එතකොට මේ ඒකෙත් අපි වීඩියෝස් ඉස්සරහට අප්ලෝඩ් කරගෙන යනවා. ඔයාලට ප්‍රශ්න තියෙනවා CRT මුලින්ම ඉගෙන ගන්න ඕන අය ඒකත් බලන්න කියලා ඉන්වයිට් කරනවා. එහෙනම් කට්ටිය අපි එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් කට්ටියටම happy trading. goodbye.